දැනට කරන රැකියාවෙන් ලබන මාසික ආදායම ඔබේ දෛනික අවශ්‍යතාවයන් සහ අනාගත අභිලාෂයන් වෙනුවෙන් ඔබට ප්‍රමාණවත් වන්නේ නැහැ කියලා ඔබට දැනෙනවා නම් අපි ඔබට කියන්නේ නැහැ දැනට කරන රැකියාවෙන් ඉවත් වෙන්න කියලා. හැබැයි අපි ඔබට කියනවා ඔබේ අනාගත අරමුණු සාර්ථක කර ගැනීමට එම ආදායම ප්‍රමාණවත් වන්නේ නැත්නම් තවදුරටත් ඒ වෙනුවෙන් පමණක් ඔබ මහන්සි වෙලා වැඩක් නැහැ කියලා. ඒ වගේම තමයි ඔබේ දක්ෂතාවය සහ ඔබේ අවබෝධතා මට්ටම පිළිබඳව හරියට නොදැන අපි ඔබට ගැළපෙන ව්‍යාපාරික සැලැස්මක් හෝ නව විෂයක් ඔබට යෝජනා කරන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරයක් ආරම්භ කරන්න එම නැත්නම් ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න ඕනෑම සැලැස්මකට ගැළපෙන පියවර 3ක් අපි ඔබට යෝජනා කරනවා. පළවෙනි කාරණාව ගැටලුවකට විසඳුමක් ලබා දී. ලෝකේ සාර්ථක වුණ හැම ව්‍යාපාරයක්ම ආරම්භ වුණේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයකට විසඳුමක් විදිහට. ඔබ අලෙවි කරන්නේ භාණ්ඩයක් නෙවෙයි. ඔබ අලෙවි කරන්නේ මිනිස්සුන්ගේ වේදනාවට දෙන සහනයක් විය යුතුයි. සොලියුෂන් එක ප්‍රබල නම් වෙළඳපොළ ඔබ සතුයි. අංක 2 පිරිවැය සහ ලාභය අතර සමබරතාවය. විද්‍යාත්මකව බැලුවොත් ව්‍යාපාරයක හදවත තමයි මුදල් පාලනය. ඔබ වැය කරන සෑම රුපියලක්ම නැවතත් ලාභයක් වශයෙන් ඔබ වෙතට ලැබෙන ක්‍රමවේදය පැහැදිලිව සැලසුම් කරගන්න. ආදායමට වඩා වියදම වැඩි වෙනවා නම් ඔබ ගොඩනගන්නේ ව්‍යාපාරයක් නෙවෙයි බංකොලොත් භාවයක්. අංක 3 ස්ථාවරත්වය සහ අනුවර්තනය. වෙළඳපොළ හැමදාමත් වෙනස් වෙනවා. ඔබ අද දවසේදී දිනන ක්‍රමය හෙටට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. සාර්ථක ව්‍යාපාරිකයා නිතරම අලුත් දේවල් ඉගෙන ගන්නවා. සාර්ථක ව්‍යාපාර හැමදාමත් අලුත් විදිහට අනුවර්තනය වුණා. ඒ වගේම වෙනස් වෙන ලෝකයක් එක්ක පරිවර්තනීය වෙළඳාමක් කරන්න ඔබ සැලසුම් කරන්න ඕනේ.